Lore, lore, lore. Lore, lore, lore. Lore, lore, lore. Shakira, where are you, my baby? Oh, නුවර කොල්ලෝ කෙල්ලෝ. මොකද වෙන්නේ WhatsApp bro? ඈ 85,000 ටිකට් තරම් යන්න ලැස්සලා හිටපු අපේ නුවර කොල්ලෝ කෙල්ලන්ට උත්තමාචාර්ය නිලමේ වරු ටික පොලිමට එන්න. නුවර මැණිකලා කොහමද? ඔව් ඉතින් ඔන්න අපිට අලුතෙන්ම නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ශකිරා එනවා කියලා ලංකාවට. කට්ටිය ටිකට් තරම් බලන්න ඉන්නේ. ටිකට් වල ප්‍රයිස් එක දැක්කම පිස්සු හැදෙනවා. ඕ ඒ ඇස්සෙත් එලිෆන්ට් හවුස් මොකක්ද කියලා තියෙනවා. අපි බලමුද කියලා එලිෆන්ට් හවුස් මොකක්ද මේ ගැන කියලා තියෙන්නේ කියලා. Okay. ඕ Shakira. Oh baby. Lole. ඕ අපි බලමු එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් විශේෂ නිවේදනයක් දාලා තියෙනවා මේ වෙලාවේ. 2026 ජූනි 6 වෙනිදා විශේෂ නිවේදනයයි අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ශකීරා live in Candy 2026 සහ Pitbull live in ශ්‍රී ලංකා 2026 ප්‍රසංග සඳහා එලිෆන්ට් හවුස් සන්නාමයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සිලෝන් කෝල් ස්ටෝර්ස් PLC ආයතනය මෙයින් පැහැදිලි කර සිටී. What? Wait a minute. What the fuck? Who are you? ශකීරා ඔයා මොකද කරේ? කවුද බම් මේවා හැදුවේ? සිලෝන් කෝල් ස්ටෝර්ස් PLC ආයතනයේ සිය සන්නාම අනන්‍යතාවයේ අනවසරයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස සලකා බලනු ලබයි. තහවුරු නොකළ මෙවැනි ප්‍රවර්ධන තොරතුරු සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස අප මහජනතාවගෙන් මාධ්‍ය ආයතන වලින් සහ සියලුම පාර්ශවකරුන්ගෙන් ඉල්ලා සිටින අතර සිලෝන් කෝල් ස්ටෝර්ස් PLC සහ එලිෆන්ට් හවුස් ආයතනවල නිල සමාජ මාධ්‍ය පිටු ඇතුළු නිල සහ තහවුරු කරන ලද සංවේදන නාලිකා හරහා නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳ විශ්වාසය තබන ලෙස මෙයින් දන්වා සිටිමු. Oh my God! එලිෆන්ට් හවුස් සන්නාමයේ නිල වශයෙන් සම්බන්ධ වන ඕනම උත්සවයක් අනුග්‍රහකත්වයක් හවුල්කාරීත්වයක් හෝ ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳ මෙම නිල නාලිකා හරහා මහජනතාව දැනුවත් කරනු ලැබේ. ඒක ලොකු ලෙටර් එකක් බ්‍රෝ නිකුත් කරලා තියෙන්නේ මේගොල්ලෝ දැනුවත් කරන්න අපේ මහජනතාව. නමුත් පට්ට සීන් එක කියන්නේ අපේ නුවර නිලමෙලා ඒ වගේම කුමාරිලා නුවර නිලමෙලායි අපේ කුමාරිලායි ඔක්කොම සෙට් එක තව ලංකාවේ පට්ට එක එක පළාත්වල සෙට් එක ටිකට් අරන් යන්න බලන් හිටපු මේ ෂෝ එකට වැඩේ පත්තු වෙලා තියෙන්නේ. හෝ කවුද බම් මචං මේ හදන්නේ? ඒ ඇස්සේ මේ බලහන්කො මාරව සීන් එක කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක නම මචං ආතල් හිටින්නේ. අපි බලමු කමෙන්ට් සෙක්ෂන් එක පැත්තට ගිහිල්ලා චුට්ටක් මොකද වෙලා තියෙන්නේ කියලා. ප්‍රභාස් බතීෂ් අඩේ මම ස්ටේඩියම් එක ළඟ මාරගහේ උඩම අත්තගත්තේ 25000. අඩෝ ප්‍රභාස් ක්‍රිකට් මැච් එකක් බලනවා කියලා හිතුවද? ශකීරා එන්නේ ශකීරා සෙල්ලන්නේ නැහැ 25000කට අත්තක් ගන්නවා කියන්නේ බබාර වැඩක් නෑ ප්‍රභා. ඕ අපිට තව තියෙනවා තව එකක් ASCII දාලා තියෙනවා සසිරු බ්ලැක් පින්ක් මේක මොකද වෙන්නේ කියලා. ඒකට තියෙනවා කමෙන්ට්ස් 12ක් දාලා. හරි ඒක පැත්තකින් තියමු. අඩෝ. ශමිදු කේසර මදුශංක. අඩෝ මම ඔෆිස් එකේ ලීව් එක පොඩ්ඩක් මෂෝ එකට යන්න ඕනේ. Look at this dude. Wait till you see the. අඩෝ වැඩට පාලයා. ශමිදු කේසර වැඩට පාලයා. චාමර සම්පත් ඉන්න වෙන මේ පෝස්ට් එක ආයි. වැඩට පාලයා ශමිදු. වැඩට පාලයා. යෝ මොකද උනේ ඉෂාර මදුරංග මදේ මම හිටියේ නුවර ගිහින් ගහක් උඩ හරි නැගලා ශකිරා ලෙලෝ කියලා නටා යගොල් ලොලේ ඉෂාර දැන් ඔබ නඩන්න වෙන්නේ මචං ගෙදර තමයි මොනා කරන්නද සෝරි මචං මේක ෆේක් එකක් කියලා ඉතින් කියලානේ අම්මරදේ තව එකෙක් මචං අමිල චින්තක ටිකට්ස් ගත්ත ඒවට කෑෂ් රිෆන්ඩ් කරන්න බැරිද? මොකෙන්ද මචං ටිකට් ගත්තේ? අපිට කියහන්කෝ ඒ තැන
අර මේ ටිකට් ડોක්ටර් කෙනෙක් කියලා තියෙනවලු ටිකට් මේ ඉෂුව කරන්නේ නැහැ එහෙම එක ෆේක් මේකක් කියලා. අවිල චින්තක තරු ශෂී නවරත්න කමෙන්ට් එකක් උඩ රිප්ලයි එකක් දාලා තිනවා මචං. අමිල චින්තක හෙල්ප් ඩෙස්ක් එකට මේල් එකක් ගන්න දෙනවා. අඩෝ කමෙන්ට් මේ පෝස්ට් එකේ මචං දාලා තියෙන්නේ දැනට පැය 16කට කලින් වගේ. හොඳද? දැන් අපි මේ වෙද්දී මේක වීඩියෝ එක කරද්දි 10:46යි අද ඉරිදා උදේ වේලාව. අද ඇවිල්ලා මං හිතන්නේ 7 වෙනිදා. අඩෝ මොකක් බොජක් හසිමාන් මේක මචංගේ නම කියවන්න බෑ චුට්ටක් හරි. ඕව වැඩක් නෑ. ආපහු අර ක්‍රීම් සෝඩා අයිස් පාවඩේ බලලා ඌ එයාසේ අයිස් පාවක් ඉල්ලනවා. ජනක රසංජන කරුණාරත්න අඩෝ බැංකු ලෝන් එකකට ඇප්ලයි කරා බං අවුරුදු 10 අයියෝ ටිකට් එකක් තිබ්බේ කීයද 80000 තිබුණේ අර කෝටි ගාණකුත් තිබුණේ ලක්ෂ ගණන් වලට තිබුණේ කෝටි ගණන් වලට තිබුණේ සීරා ස්ටේඩියම් එකේ ස්ටේජ් එකට ආවම පස්සේ මචං ළඟම ටිකට් එකක් කෝටි ගාණක් වුණා මචං මූ ඒ හින්දා ජනක රසංජන අඩෝ බැංකු ලෝන් එකකුත් ඇප්ලයි කරාලු පව්බා ඔය ඔක්කොම ඉතින් මචං ඔය කවුරු ලෝන් අරගෙන ලෑස්ති මචං ලොලේ බලන්නේ අයියෝ ලොලේට ඉච්ච දෙයක් දුක තමයි සුදු සල්කි රසාර කොහම හරි යනවා කියලා හිතන් හිටියේ දුකයි දන්නේ බිම්සර ෂෙහා ටිකට් ගන්න ඔප්පුව උකස් කරා 108 පොලියට අඩ බිම්සර ෂෙහා දැන් ගිහිල්ලා ඔප්පුව වේල ගනින් ඔක්කොම හලින් ඔය සල්ලි ටික දීලා මේ නැත්තම් උඹට අම්මලසිරි ඒ අස්සේ නිෂාද්‍ය හේරත් ඔයා තමයි මරු වැඩේ කරලා තින්නේ අල්ට්‍රා එලයිට් ටිකට් දෙකක් කරලා ළමයට බාගෙ ටිකකුත් බාගෙ ටිකට් එකකුත් දැන් මම මොකද කරන්නේ නිෂාද්‍ය හේරත් මොකද කරන්නේ කරන්න දෙයක් නැහැ දුක තමයි ළමයට එක්ක අරන් ගිහිල්ලා මේ කාටුන් එකක් බලන්න නිෂාද්‍ය ඉරේස් ෆෙනෑන්ඩ් ඌ පොර මචං කැන්ඩි ඉන්න ඩෑල් එකක් අද්ද කොහෙද හොඳ ඌ කියන අපේ ගෙදර ටොයිලට් එක 105 පොලියට උකස් ඌ ටොයිලට් එක උකස් තියලා දෙන්නේ මං හිතුවා ඌ ටොයිලට් එක මචං ගෙනේ උන්ට කොලියට දෙනවා කියලා මේ පාවිච්චි කරාට අපේ ගෙදර ටොයිලට් එක 105 පොලියට උකස් තිබ්බා ෂෝ එක ටිකට් එකට සල්ලි හොයාගන්න අයියෝ මොකද්ද මචං මේ දූපත් වාසීන්ට වෙලා තියෙන්නේ ඉන්දියන් සාගරේ මුත්‍රට ඉන්න අභිමානවත් මොකක්ද ඒකට කියන්නේ මචං පරාක්‍රම බහුව ගැම්ම තියෙන කොල්ලෝ මේ වගේ ෆේක් නිවුස් වලටත් අහු වෙනවා කිව්වම පුදුමයිනේ මචං සුපුනි කේ පතිරණ අපි නම් දැක ගමන් හිතුවා මේකට ඔයාලගේ සම්බන්ධයක් නැහැ කියලා මොලේ පොඩ්ඩක් තිබිලා වගේනේ නිමේෂ් ජයතිලක ඇයි එදාට බීම දෙන්න බෑ කිව්වද එන අයට නුවර කොල්ලෝ එන අයට නුවර කොල්ලෝ සුම්බුන් කරා නේද ඔය නිමේෂ් මහත්තයා මොකද මේ මලින්ද දිල්ෂාන් ඉතින් එහෙම එකක් කරමුකෝ යකෝ ලංකාව විකුණන්න බෑ ඒච්චර ටිකට් අරගන්න අපේ රටේ මිනිස්සුන්ට ටිකට් ගන්න සල්ලි තියෙනවා හැබැයි තියෙන්න බැරි කමකුත් නෑ අයියෝ එලිෆන්ට් හවුස් මොනවා වුණත් ඉක්මනට මෙහෙම නිවුස් එකක් දාපේක ලොකු දෙයක් නේ නැත්තම් කොල්ලෝ ලං වෙලා බලන් ඉන්නෝනේ සගිලා ලෙලෝ ගානවා බලන්න ලෙලෝද බල ලොලේ නේ ලොලේ බලන්න ඉතින් සංකලක්මාල් මට මගේ සල්ලි ගන්න පුළුවන් වෙයිද No. දුලාංජලි හෙට්ටිආරච්චි අල්ට්‍රා එලයිට් ටිකට් එකක් ගන්න හිති අපරාධ අංජන දිසානායක හර්ෂණී අහමඩ් no show have no bro කරන්න දෙයක් නැහැ ෂෝ එක ඉවරයි ෆේක් නිවුස් එකක් කියලා තියෙන්නේ මචංගලා එලිෆන්ට් හවුස් ඇඩ්වර්ටයිස්මන්ට් එක දැන් මෙහෙම අපේ නම පාවිච්චි කරලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා මේක ෆේක් පෝස්ට් එකක් මේකට අහු වෙන්න එපා කියලා මේව කරලා තියෙන්නේ ගිහින් බලන්න එලිෆන්ට් හවුස් ලගේ
Facebook page එකේ දැන්වීම මේගොල්ලෝ ගිල නිවේදනයක් හැටියට අද දාලා තියෙනවා. අද නෙවෙයි ජූනි 6 වෙනිදා දාලා තියෙන්නේ. ඉතින් මගේ ආදරණීය බ්‍රදර් සිස්ටර්ස් කැන්ඩි වල ඉන්න ඒ වගේම ලංකාවේ හැම තැනම ඉන්න මගේ යාළුවෝ මාව බලන යාළුවෝ මාව ෆලෝ කරලා තියෙන යාළුවෝ ඒ වගේම මාව ෆලෝ කරලා නැතුව බලන මගේ යාළුවෝ හැමෝටම මම කියන්නේ මේ වගේ ෆේක් නිවුස් වලට අහු වෙන්න එපා. මේ වගේ හොඳ නිවුස් එකක් આવොත් අපි ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වීඩියෝ එකක් හැටියටත් අරගෙන එනවා. ඒ වගේම අපේ රියැක්ට් page එකෙන් අපි රීල්ස් දාන ඔයගොල්ලන්ට බලන්න. ඔයගොල්ලෝ ඇවිල්ලා අපි ෆලෝ කරන්න. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ අපි මේ වීඩියෝ වලට කැමති නම් ෂෙයා පාරක් දාගෙන යන්න. අපිට සපෝට් එකක් දෙන්න කියලා අපි කියනවා. ෆලෝ පාරක් දාලා අපිට වෙන මොකුත් අපි සපෝට් ඉල්ලන්නේ නැහැ වල අපි කියන්නේ ෆලෝ කරන්න. ෆලෝ කරලා අපිට ලයික් කරලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න මගේ ආදරණීය යාළුවෝ. ඉතින් ගිහින් එන්න හැමදෙනාටම බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්නවට. ආදරේ. ජය වේවා. ශකිරා ඔයා එන්නේ නෑ සුදු මැණික. දුකයි.